ඔයාටත් වයිට් සෆයර් ගල් අනිත් ගල් එක පැටලෙනවද? ටොප් ඇස් එකකට එහෙම මාරුනොත් සද්දා අනාතයි. ඩයමන්ඩ් එකකට එහෙම මාරුනොත් ගොඩම තමයි. හැබැයි තව මොයිසනයිට් වලටත් මාරු වෙනවා. මේවා අපිට එහෙම බලලත් ගෙස් කරන්න පුළුවන්. මැෂින් එහෙම තියෙනවා නම් අපි හිතමු අපිට රිෆ්ලෙක්ටිව් ඉන්ඩෙක්ස් එකෙන් එහෙමත් බලලා මේක හරියටම හදා ගන්න පුළුවන්. චෙක් කර ගන්නත් පුළුවන්. ඉතින් හાર્ඩ්නස් ලෙවල් එකෙනුත් අපිට බලා ගන්න පුළුවන්. අමල් කන්ඩක්ටිවිටි එකෙනුත් ඩයමන්ඩ් වල වැඩි ස්පෙක්ට්‍රස්කෝප් එකක් එහෙම තියෙනවා නම් ඒත් ඔයාලට චෙක් කරගන්න ලේසියි. හැබැයි ඉතින් අවාසනාවකට ඔයාලඟ මේ වගේ දේවල් නැහැනේ. අපිට මේක හොඳට නිරීක්ෂණය තමයි වැදගත්. ඩයමන්ඩ් වල බ්‍රිලියන්ස් එකේ ෆයර් එකකුත් තියෙනවා. මොකද ඒක නිකන් කණ්ණාඩිය වගේ තමයි දිදුලන්නේ. අපිට අනිවාර්යෙන් සාමාන්‍ය වයිට් සෆයර් එකක් ගත්තොත් ඒකේ තියෙන ඉන්ක්ලූෂන් වලින් අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි වලාකුළු වගේ ඉන්ක්ලූෂන්. මේවා තියෙන්නේ වයිට් සෆයර් වල. ඒ කියන්නේ පොඩි උදාහරණයක් විදිහට කිව්ව මිල්කි කියන ගතිය. ඔයාටත් මේ වගේ වෙන වෙන ගල් වර්ග පැටලෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.